ඇයි බොල? ඕක පිළිවෙලක් කරන වැඩ පිළිවෙලක් ගැන කතා කරන්නයි මම මේකට එන්න කිව්වේ. ඔහේ ඩෝක මතක් වෙච්ච එක නම් ලොකු දෙයක්. මං කී දොහක් නම් කියනවාද? අපේ කොල්ලා පිළිවෙලක් වුණොත් ඉතින් අපි දෙන්නට අතපය දිග ඇරලා ආතල්ලේ හිටියගෙන මගේ වැඩිකේ. අතපය දිග ඇරලා ඉන්න. නාකි වයසට කියන කතාවත් ඔය. මට ඉස්සර මතක් වෙනවා මං ගැටයකාරයෙක්. අවසර වෙලා ගෙවල් පැත්තේ කලක් ගහපු අපූර්ව. අනික ආමිනේ වයස ප්‍රශ්නයක් නෑනේ මගේ හොටලි මෑල්ලා නැත්තම්. ඒ විතරද? මම ඉස්කෝලේ පාසලක් කරගෙන දවසක් රෑ පානේ. ඔයාලගේ ජනේලකට ඇවිල්ලා ඔයාලා කියලා ඉඳලා මම ඔයාලගේ ආච්චින්නේ බල මගේ ඉස්කෝලේ ගාවලා තියෙන්නේ. අපි සෙබස්තියන් අයියාගේ ටැක්සි එකේ ගිහිල්ලා බලපු පිච්චර් නැතුව බහුකාරයා සිරියහන කිනිගන්නේ ඒ වගේ සුන්දර මතකයන් ඉතින්
බොරුවක්. ඕකට වයස අවුරුදු 20යි. ඕක වයස රොපනේ කියලා බැන්න වයස අවුරුදු 62ක ගෑණියෙක්. මොකෝ මට අමතක. කොල්ල බැන්ද දාන්තර පහුවෙන්දා මල. අර මොනවා පුච්චි? කොල්ල හල්ලිගුත් වෙච්ච කිරි බීලා.
දරුවගේ නිවසට ඒ අනාදී සාම්ප්‍රදායික අදහස් වලින් අපි පැහැදිලි වෙන්න ඕන. නැත්ද මැනිකේ? අනිවට එපා. අන්න නැක්කනේ අපේ ගෙදර කවුරුත් සාම්ප්‍රදායට පොදු වෙලා නැහැ. පරම්පරාව දැනුවත් එක්ක ආවක් වෙන්න ඕන. අපේ ආරච්චි මහත්තයා ඉස්සර වගේ නෙමෙයි. යමක් කම දන්නවා දෙන්නේ නේද? ගොඩින් අක්කර 50යි මඩින් අක්කර 50යි ඉතුරු මේ ළඟ අඳලියත් ෂෝක් එකක් ගත්තා. ඒ හරිය සුන්දර පරාද නේද? අයියට උලා. ඒ විතරක් උලන් එන්නේ කොයි පලාතෙන්ද බවත් ඉවරයි. ඒ කොහොමයි? ඇයි බා උඩදී කනක් පහලින් ඉස්පිරිතා බඩහිවි නගර සභාව නැගෙනහිරි ඌරුකොටුව. අපේ මේ කුක්කු කොළුවට මේ පල්ලෙහෙන් ඉඩම් කෑල්ලක් ගත්තා ළඟදී. ඒකේනම්. එතකොට මේ ගෙදර මැද මිදුලයි නිදන කාමර 3යි කුස්සියයි අයින් කරපු කකුස්සි 2යි. ඒකේනම්. අර හන්දේනු ඉඩම් කෑල්ලක් කොළුවගේ නමට ගත්තා අපි. ඒකේනම්. පරික්‍රමයක් කියලා බලමු. කොහෙද මුචාරිත වාර්ත්‍යයට මිනිස්සිය ඒකේනම්. ඇයි මේ ළඟදී වැට්ට බාරගේ එතකොට හිසාවු ටිකක් කරනවනේ කියන අපේ ලොකු කොල්ලුව වෙන කාගේද?